ඔන්න අද කතා කියන එක නතර කළා කවි පද පේලියක් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඇත්තටම මේ කවි පද පේලිය ලියන්නේ මේ කවි පොත ලියන්නේ ලියන්ගහවෙල පඤ්ඤාසේකර අපේ ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. උන්වහන්සේව පින් සිදු වේවා අපේ හාමුදුරනේ මේ අනුව අපූර්ව කවි පද පේලියක් ලිවීම පිළිබඳව. ඔන්න පඤ්ඤාසේකර අපේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මේ කාව්‍ය සංග්‍රහය එන්නේ ඇතුල් වීම තහනම් කියන කාව්‍ය සංග්‍රහය තමයි මේ කවි පද පේලි ටික එන්නේ. මේ කවි පද පේලි ටිකට මාතෘකාව වෙන්නේ අපේ පන්තිය. මාතෘකා ගොඩක් තියෙනවා. අපේ පන්තිය කියන මාතෘකාව මගේ හිත ඇදිලා ගියේ හින්දා මම ඒ කවි පද පේලි ටික මට පුළුවන් විදිහට විස්තර කරලා කියන්න කියලා හිතුණා. මේ අපේ පන්තිය. බලන්න ඔයාලගේ පන්තියත් ඔයාලගේ ඉස්කෝලේ කාලේ පන්තියත් මෙන්න මේ වගේ තිබුණාද කියලා ඒ තමන්ගේ ගුරුතුමා ගුරුතුමිය මෙහෙම කතා කරලා තියෙනවද කියලා බලන්නකෝ මේ සමහර කාරණා. ඔබට හැකිනම් යන ගමන් යටින් කමෙන්ට් එකක් දාන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. ඔන්න පළවෙනි පද පේලිය මෙන්න මෙහෙම තියෙනවා. මොකද සිරිමල් අද තමුසේ අචිනිගේ සුදු ගවුම ඉරුවේ. right සිරිමල්ට වෙන නමක් දාගෙන ඔබට කියන්න පුළුවන්. ඕනි වට දැන් වැඩි තමුසෙත් හිටවලා තියනවා අවුවේ. සිරිමල් මොකද ගවුම ඉරුවේ අචිනිගේ ඕනවට වැඩි දැන් තමුසේ හිටවලා තියනවා අවුවේ කියලා තමයි කියන්නේ. පිරේදත් මම් බෝඩ් එකේ ලිව් වචනේ තන හොරෙන් මැකුවේ. ගුරුතුමා ලියපු අකුරු තැනින් තැන මැකුවලු. නිමල් එක්කලා තමුසේ කියලා දන්නේ නැහැ කියලාද හිතුවේ. කියන්නේ සිරිමල් එකතු වෙලා නිමල් එක්ක බෝඩ් එකේ තිබිච්ච අකුරු මැකුව බව ගුරුතුමා දන්නවා කියලා තමයි මේ කියන්නේ. අපි යනවා ඊළඟ කවියට. සරත් ඔහොමද ඉඳන් ඉන්නේ කකුල් දෙක පද්දලා පුටුවේ. මට නම් තාමත් ඒ ලෙඩේ තියෙනවා. පුටුවේ ඉඳගෙන ඉන්නකොට කකුල් දෙක පද්දන එක. හරි. ඊට පස්සේ කියන මෙන්න මෙහෙම. ඕක ලිස්සලා බිමට වැටුනොත් මැහුම් එහෙමත් ගහයි ඔළුවේ. ඇත්තනේ කතාව නේ. අචලා මොනවද කුරුටු ගෑවේ අච්චු පොත අවසාන පිටුවේ. අච්චු පොත් කියන්නේ රජයෙන් හම්බෙන ඒවා. ඒ කාලේ නේද අපිට ගොඩක් වටිනවා. අපින් පස්සේ මල්ලිලට පාවිච්චි කරන්නත් අපි ඒක දෙන්න ඕන. මේ පදපේලිය විස්තර කරනවා යටින් මෙන්න මෙහෙම. රජෙන් ඕවා නිකන් දුන්නම බූදලේ කියලාද හිතුවේ. හරිම ලස්සන පදපේලියක්. ඔන්න දැන් අපි යනවා තුන්වෙනි මේ කවි පන්තියේ තියෙන්නේ කවි 4යි. තුන්වෙනි කවියට යනවා මෙන්න මෙහෙම. හිරුනි මගුලක් කියලා හිතලද කොණ්ඩේ කරලක් ඔහොම ගෙතුවේ. සමන් තමුසෙට ඊයේ කියලත් මොකද නැත්තේ කොණ්ඩේ කැපුවේ. පවනි සුදු රෙදි මීයෝ කාලද ගවුමේ වාටිය කොටට මැහුවේ. අනේ අම්මපා මොකද ඇත්තට තමුසෙලා ඉස්කෝලේ එව්වේ. නේද මේ කොණ්ඩ කරල ඕනවට එපාවට බැඳලා එතකොට ඕනවට එපාවට කොණ්ඩේ කපලා එතකොට ගවුම් වාටිය කොටට තමයි මහලා තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්න නිසා ටීචර් අහනවා ඇයි අහනවා ඉස්කෝලේ එව්වේ. හරි ඔන්න එහෙනම් මේ කවිපද පේලිය හරිම ලස්සන කවිපද පේලියක්. අපි දැන් මේ කවිපද පේලිය අන්තිම කවියට තමයි යන්න හදන්නේ. අන්තිම කවිය හරිම රසවත්. ඔබ අහන්න. පහේ ළමයෙක් ඇතුලේ ඉද්දී ලැට් එකේ දොර කවුද වැහුවේ. මොකද උඩබිම බලන් ඉන්නේ තමුසෙලාගෙන් තමයි යහුවේ. පුදුම වැරදි ටිකක් කරලා දෙන්නේ නේද? ඒ කියන්නේ මේ ලොකු පන්තියේ දරුවෝ ටිකකට මේ කතාව කියන්නේ පහවසරේ ඉන්න නංගි කෙනෙක්ගේ හරි මල්ලි කෙනෙක් හරි ටොයිලට් එකේ ඉන්නකොට දොර වැහුවේ කවුද කියලා තමයි අහන්නේ. උඩබිම් බලන් ඉන්නේ නැතුව කියන්න කියලා තමයි මේ කියන්නේ. අපේ හාමුදුරුවෝ මේ කවිපද පේලිය මෙන්න මෙහෙම අවසන් කරනවා. අවසාන කවිය අවසාන පද දෙක තමයි මේ යන්නේ. ඔක්කොමත් හරි මේක කිව්වේ නැතොත් ගහනවා හැමට පොදුවේ. දැන් මේ ලොකු වැරද්දක් වෙන්නේ නැති මේ වැරද්ද නේද? ඔක්කොමත් හරි මේක කිව්වේ නැත්තම් ගහනවා හැමට පොදුවේ කියලා කියන්නේ. හරි බලමු මොකද්ද වැරද්ද කියලා. කවුද කටුවක් ගහලා තිබ්බේ ගනම් මිස් ඉඳගද්දි පුටුවේ. අපි hina වෙනවා. මොකද අපිත් එක ඔය මොරණ්ඩු වැඩ කරලා තියෙනවා. මේ තරම් දරුණු වැඩ නම් කරලා නැහැ. ඔබ කරලා තියෙනවද දන්නේ නැහැ. ඔබගේ අතීතයට මතක එකතු කරන්න. මේ හරිම ලස්සන කවිපද පේලිය ලියන්ගහවෙල පඤ්ඤාසේකර අපේ ස්වාමින් වහන්සේ රචනා කරපු
ඇතුල්වීම තහනම් කාව්‍ය සංග්‍රහයේ එන අපූර්වම කවි පද පෙළ ටිකක් මට කියන්න කියලා හිතුණා. අපේ පන්තිය කියන ලස්සන කවි පද පෙළ ටික තමයි කිව්වේ. හරි ලස්සනයි නේද මේ අන්තිම පද දෙක? ඔක්කොමත් හරි මේක කිව්වේ නැතොත් ගහනවා හැමට පොදුවේ. කවුද කටුවක් ගහලා තිබ්බේ ගනම් මිස් ඉඳගද්දි පුටුවේ. ඔබටත් පුළුවන් පහලින් කමෙන්ට් කරගෙන යන්න ඔබගේ ස්කෝලේ කාලේ වෙච්ච අපූර්ව සිද්ධි කවි පද පෙළියකින්ම පුළුවන් නම් කමෙන්ට් කරගෙන යන්න. ස්තුතියි.